අයිබුවන් නිතරම මහන්සි ගතියක් දැනෙනවද? පොඩි දෙයක් කරත් හති වැටෙනවද? ඒකට හේතුව සමහර විට ලෝකයේ හරිම බහුල ඒත් අපි වැඩියෙන්ම අවධානය යොමු නොකරන සෞඛ්‍ය තත්ත්වයක් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ රක්තහීනතාවය එහෙමත් නැත්නම් ඇනීමියා ගැන. අපි බලමු මේක ඇත්තටම මොකක්ද? ඇයි මේක මෙච්චර වැදගත් කියලා. හරි. අපි මුලින්ම බලමු මේක කොයිතරම් ලොකු ප්‍රශ්නයක්ද කියලා. බලන්න මේ සංඛ්‍යාව දිහා 25%. ඒ කියන්නේ ලෝක ජනගහනයේ හැම 4 දෙනෙක්ගෙම එක්කෙනෙක්ද මේ තත්ත්වය තියෙනවා. බිලියන 2කටත් වඩා වැඩි පිරිසක්. ඉතින් මේක සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. හරි ඒ ලෝකයේ තත්ත්වය. දැන් අපි බලමු අපේ රටේ ශ්‍රී ලංකාවේ කොහොමද කියලා. මේ ප්‍රස්තාරිය දිහා බලුවම පේනවා තත්ත්වය ඊටත් වඩා බරපතලයි. විශේෂයෙන්ම අනාගතය බාරගන්නේ නායට. බලන්න ගර්භණී මව්වරුන්ගෙන් 30ටත් වඩා ඒ වගේම කුඩා දරුවන්ගෙන් 25කටත් වඩා මේ රක්තහීනතාවයට මුහුණ දෙනවා. ඉතින් මේ සංඛ්‍යා ලේඛන වලින්ම අපිට තේරෙනවා මේක නිහඬවම පැතිරෙන බොහෝ දෙනෙක් Tamanට තියෙනවා කියලාවත් නොදන්න ප්‍රශ්නයක් කියන එක. අන්න ඒකයි අපි මේකට සැඟවුණු වසංගතයක් කියලා කියන්නේ. හරියනම් අපි දැන් හරියටම බලමු මොකක්ද මේ රක්තහීනතාවය එහෙමත් නැත්නම් ඇනීමියා කියන්නේ කියලා. හරිම සරලයි. රක්තහීනතාවය කියන්නේ අපේ ලේවල තියෙන්න ඕන නිරෝගී රතු රුධිරාණු සෛල ප්‍රමාණය අඩු වෙන එක. දැන් මේ සෛල අඩු වෙනකොට ඒ ඇතුලේ තියෙන හරිම වැදගත් දෙයක් ඒ තමයි හිමොග්ලෝබින්. ඒකත් අඩු වෙනවා. මේක තමයි මූලිකම අදහස. හරි. අර කලින් අපි කතා කරපු හිමොග්ලෝබින් කියන වචනේ මතක ඇතිනේ? අන්න ඒක තමයි මේ මුළු කතාවෙම වීරයා. ඒ නිසා තමයි අපි කියන්නේ ජීවයේ වාහකයා කියලා. ඉතින් ඊළඟට එන ප්‍රශ්නය තමයි මොකද්ද මේ හිමොග්ලොබින් කියන්නේ? ඇයි ඒක අපේ ශරීරයට මෙච්චරම වටින්නේ? හිමොග්ලොබින් කියන්නේ අපේ රතු රුධිරාණු ඇතුලේ තියෙන යකඩ අඩංගු විශේෂ ප්‍රෝටීනයක්. මෙයාගේ ප්‍රධානම රාජකාරිය තමයි පෙනහළු වලින් ඔක්සිජන් අරගෙන ඒක ශරීරයේ අස්සක් මුල්ලක් නැහැර හැම සෛලයකටම ගිහින් දෙන එක. ඉතින් හිතන්න හිමොග්ලොබින් අඩු වුණාම මොකද වෙන්නේ? අපේ සෛලවලට ඔක්සිජන් මදි වෙනවා. අන්න ඒකයි අපිට නිතරම මහන්සි දැනෙන්න, හති වැටෙන්න ප්‍රධානම හේතුව. එන නිරෝගී මට්ටමක් කියන්නේ කීයක් විතරද? මේ වගුවෙන් එක පහදලි වෙනවා. බලන්න පිරිමි කෙනෙක්ගේ නම් මෙයාගේ සාමාන්‍යයෙන් තියෙන්න ඕන 13.5 10.5 අතර. කාන්තාවන්ගේ නම් 12ත් 15.5 අතර. හැබැයි ගර්භණී මව්වරුන්ගේ දරුවන්ගේ මෙයාගෙන් ටිකක් වෙනස් වෙනවා. ඉතින් මේ කියන මට්ටම වලට වඩා හිමොග්ලොබින් නාගේ පහළට ගියොත් අන්න එතකොට තමයි අපි ඒකට රක්තහීනතාවය කියලා කියන්නේ. හොඳයි. දැන් මේ තත්ත්වය ශරීරය ඇතුලේ ඇති වෙනකොට අපේ ශරීරේ නිකන්ම ඉන්නේ නැහැ. ඒක අපිට පොඩි සංඥා, සිග්නල්ස් දෙන්න පටන් ගන්නවා. අපි බලමු මොනවද මේ ශරීරය දෙන සංඥා කියලා. හොඳයි. එහෙනම් මොනවද මේ සංඥා? පළවෙනි එක තමයි නිතරම දැනෙන තෙහෙට්ටුව. කිසිම දෙයක් කරගන්න බැරි තරමට මහන්සියක්. ඊළඟට පොඩි දුරක් ඇවිදගෙන යද්දිත් හුස්ම ගන්න අමාරු වෙන එක. සමහර වෙලාවට කන්නඩියෙන් බලද්දි පෙනේ සම සුදුමැලි වෙලා වගේ. ඊළඟම තමයි කෙස් ගොඩක් යන එක, නියපොතු ඉක්මනට කැඩෙන එක. මේ ඔක්කොම තමයි ශරීරය අපිට මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන විදිය. හරි. දැන් මේ ලක්ෂණ ටික ඇහුවම පොඩ්ඩක් බය හිතෙන්න පුළුවන්. ඒත් කලබල වෙන්න එපා. මොකද මෙතන තියෙන වැදගත්ම දේ සුබම ආරංචි තමයි මේක. රක්තහීනතාවය කියන්නේ බොහෝ වෙලාවට අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිකාර කරලා සම්පූර්ණයෙන්ම සුව කරන්නත් පුළුවන් තත්වයක්. අන්න ඒක තමයි අපි හොඳටම මතක තියාගන්න ඕනේ. හොඳයි අපි දැන් එන්නවා මේ කතාවේ වැදගත්ම කොටසකට. අපි බලමු මේකට තියෙන ප්‍රධානම හේතුව මොකක්ද? ඒ වගේම මේකට තියෙන විසඳුම මොකක්ද කියලා. මේ ප්‍රස්තාරය දිහා බලන්න. මේකෙන් හැමදේම පැහැදිලි වෙනවා. ලෝකේ පුරාම තියෙන රක්තහීනතා තත්ත්වයන්ගෙන් 50%කටම ඒ කියන්නේ හරියටම භාගයකටම හේතුව එකම එක දෙයයි. ඒ තමයි යකඩ වුණතාවය. ඒ කියන්නේ ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය හරියට නොලැබී යන එක. ඇත්තටම නිරෝගී රතු රුධිරාණු හදන්න අපේ ශරීරයට ප්‍රධාන පෝෂක 3ක් අත්‍යවශ්‍යයි. ඒවා තමයි යකඩ, විටමින් B12 සහ ෆෝලේට්. හිතන්න මේ තුනෙන් එකක් හරි ශරීරයට මදි වුණොත් අර රතු රුධිරාණු හදන ෆැක්ටරිය වැඩ ටිකක් අඩාල වෙනවා. අන්න එතකොට තමයි රක්තහීනතාවය ඇති වෙන්නේ. ඉතින් මේකෙන් ගම්‍ය වෙන්නේ මොකක්ද? නිවැරදි ආහාර වේලකින් අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් අනුව ගන්න පෝෂණ අතිරේක වලින් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වගේ පාලනය කරගන්න පුළුවන් කියන එක. ඉතින් අද මේ විග්‍රහය අවසානයේදී මේ ප්‍රශ්න ගැන ටිකක් හිතන්න ඉඩ තියෙනවා. ශරීරයේ ශක්තිය නැවත ලබාගෙන වඩාත් නිරෝගී ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම ගැන නැවත හිතා බලන්නට කාලය නේද?